ඊළඟට අපි බලමු සර්කල් එකකින් වෙන්නේ මොකක්ද කියලා. ඔයගොල්ලෝ සර්කල් එක දානවා. සාමාන්‍ය රවුමක් ගන්න තමයි සර්කල් එකකින් වෙන්නේ. සර්කල් එකේදී අපිට තියෙන ඔප්ෂන්ස් කිහිපයක්. එතකොට පළවෙනියට අපිට පුළුවන් මධ්‍ය ලක්ෂ්‍ය සහ හරය දීලා රවුමක් අරින්න. ඊළඟට මධ්‍ය ලක්ෂ්‍ය සහ විස්කම්භය දීලා රවුමක් අරින්න. ඒ වගේම පොයින්ට්ස් දෙකක් විතරක් භාවිත කරගෙන අපි කැමති පොයින්ට්ස් දෙකක් දුන්නාම මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් කොහේ හරි පොයින්ට්ස් දෙකක් දෙනවනම් ඒ පොයින්ට් දෙකට දාලා වෘත්තයක් අඳින්න පුළුවන්. ඒ වගේම පොයින්ට්ස් තුනක් දීලා වෘත්තයක් අඳින්න පුළුවන්. ඒ වගේම මෙතන ස්පර්ශක දෙකක් සහ හරය දීලා වෘත්තයක් අඳින්න පුළුවන්. ඒ වගේම ස්පර්ශක තුනක් දීලා වෘත්තයක් අඳින්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ට වෙන වෙනම මේ ටික කියලා දෙන්න. රේඩියස් එකත් එක්ක අදිනවනම් කොහේ හරි සෙන්ටර් ලයින් සෙන්ටර් එකක් තෝරගමු අපි. මෙතන සෙන්ටර් එක තෝරගෙන අපිට රේඩියස් එක ඔයගොල්ලෝ බලන්න ඇති මෙතන යට තියෙනවා ස්පෙસિෆයිඩ් රේඩියස් or circle or diameter කියලා. අපි දැන් රේඩියස් එක දෙන්න. අපි රේඩියස් එක තමයි රේඩියස් එක 20ක් විදිහට දෙමු. එතකොට ඔයගොල්ලෝ බලන්න ඇති මෙතන අර 20ක් වෙච්ච වෘත්තයක් තමයි නේද? ඊළඟට අපි බලමුකෝ ඒ ගැන diameter එක ගන්නලා. එතකොට අපි ඒකම අඳිමු. මේ හරියන අරගෙන diameter එක 10ක් 40ක් දෙන්න ඕනේ. අර විදිහට විශාල අර size එකේ වෘත්තයක්. එතකොට එතන යනවා. ඊළඟට අපිට පුළුවන් points දෙකක් තෝරගෙන අපි කොහේ හරි points දෙකක් තිරුවම එන්න මෙතන අපි එකතන point එකක් තිරුවා තව point එකක් තෝරලා අපිට වෘත්තයක් අඳින්න පුළුවන්. ඒ වගේම අපිට points තුනක් තෝරලා ඉදින වෘත්තයක් අඳින්න පුළුවන්. මෙතන එකයි මෙතන එකයි ඊළඟට අපි කැමති points තුනක් තෝරලා ඒ වෘත්තය දෙගෙනීමේ හැකියාව දෙන්න. ඊළඟට අපිට පුළුවන් ස්පර්ශක දෙකක් සහ මේ විදිහට අඳින්න දෙකක්. එතකොට අපිට පුළුවන් මේ දෙකට ස්පර්ශක වෙන වෘත්තය අඳින්න. ඒකට අපිට පුළුවන් මෙතන tan radius කියන තෝරලා අපි මේ line එක සහ මේ line එක ක්ලික් කරලා අපිට පුළුවන් ආරයක් දෙන්න. ආරය 20ක් කියලා දෙන්න. ඒකට පුළුවන් දෙන්න. ආරය 20 එච්ච මේ දෙකට ස්පර්ශ වුණ වෘත්තයක් ඇඳලා. ඊළඟට අපිට පුළුවන් විදිහට කොණයක් ඇඳලා අපිට පුළුවන් විතර tan කියනකින් අපිට පුළුවන් මෙතන ස්පර්ශක තුනට. ඒ කියන්නේ මේ ලයින්ස් තුනට ස්පර්ශක වෙන වෘත්තයක් නේ. ඒකට මම මේ ලයින්ස් තුන ක්ලික් කරනවා. මේ ලයින්ස් තුන ක්ලික් කරපුවාම ඔයගොල්ලෝට දෙන්නේ ලස්සනට ආයි වෘත්තය ඇඳ ගන්නවා. ඒ ත්‍රිකෝණය ඇතුලේ. ඊළඟට අපිට දෙනවා ආක් කියලා එකක්. අපි මේ ආක් භාවිත කරනවා අපි drawings වල දොරවල් වගේ අපිනවා. අපිට මේ ආක් වැදගත් වෙනවා. සමහර තැන්වල වැදගත් වෙනවා. අපි ඩිසයින් කරද්දී අපිට මේ ආක් කියන එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට අපිට මේකත් ඒ විදිහටම අපිට පොයින්ට්ස් තුනක් තෝරලා මේ විදිහට ආක් එකක් කියන්නේ හැකියාව තියෙනවා. ආක් එක කියන්නේ වෘත්ත ඛණ්ඩයක්. කියන්නේ වෘත්තයේ කොටසක් තමයි මේ ආක් එක කියලා කියන්නේ. එතකොට මම ඔයගොල්ලන්ට මේක වෙන වෙනම එකින් එක කියලා දෙන්න හදන්නේ නැහැ මේ වෙලාවේ. වෙලාව යන නිසා වෘත්තයක් වගේමයි ඔයගොල්ලන්ට පුළුවන් මෙතන ආරම්භක ලක්ෂ්‍යයක් සහ මධ්‍ය ලක්ෂ්‍යය අවසානයේ දීලා අපිට මෙතන ආකාරයක් ඇඳගෙන හැකියාව තියෙනවා. මේ ඔයගොල්ලෝ මේ රූපේ පේනවා ඇති මේ විදිහට. ඊළඟට ආරම්භක ලක්ෂ්‍යය මධ්‍ය ලක්ෂ්‍යය සහ අපිට අංශක ප්‍රමාණය දීලා මේ විදිහට ඇඳ ගන්න පුළුවන්. ඊළඟට ආරම්භක ලක්ෂ්‍යය මධ්‍ය ලක්ෂ්‍යය සහ දිග ලබා දීලා ඒ කියන්නේ ඒ ලෙන්ත් එකක් දීලා අපිට පුළුවන් ආකාරයක් ඇඳ ගන්න. ඒ වගේම මේවා හැකින් එක බලන්න මොන හැමදේම කර කියලා දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මෙතන ඔය start end radius start center end start center angle ඔය 3.8 එක තමයි ගොඩක් වෙලාවට අපි භාවිත කරන්නේ. ඔයගොල්ලෝගේ version වල සමහර ලාට මේ හැම ෆයිල් type එකම නැතුව ඇති version එක update කරන්න තමයි මේ හැම version එකම ලැබෙන්නේ. එතකොට අපි පළවෙනියෙන්ම ප්‍රධානම tools ටික මේ ටික තමයි අපි භාවිත වෙන්නේ.